දරුවනේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට එන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් විදියට අපිට ලෝක යුද්ධ පාඩම කතා කරන්න පුළුවන්. ඒ ලෝක යුද්ධ අතර අපි දන්නවා පළවෙනි ලෝක යුද්ධය ලෝකයේ මහත් දේශපාලන ආර්ථික සමාජ ශාස්ත්‍රයට බෙහෙවින් බලපෑමක් එල්ල කරපු එක් සුවිශේෂී සිද්ධියක් බවට පරිවර්තනය වුණා. ඒ වගේම තමයි මේ ලෝක යුද්ධයක් කියන්නේ රටවල් කීපයක් අතර ඇතිවෙන විශාල යුද්ධයක්, යුද්ධකාමී තත්ත්වයක්, ජීවිත, දේපල හානි, සත්ත්ව ගොඩනැගිලි ආදී විශාල වශයෙන් හානියක් සිදු කරමින් මේ සිදුවෙන යුද්ධයක් තමයි අපි ලෝක යුද්ධයක් කියලා කියන්නේ. ඒ විදිහට පළවෙනි ලෝක යුද්ධය ක්‍රිස්තු වර්ෂ 1914 ඉඳන් 1918 වෙනකම් අවුරුදු 4ක් ක්‍රියාත්මක වෙලා පවතිනවා. එතකොට අපි බලන්න ඕනේ මේ පළවෙනි ලෝක යුද්ධය ඇති වෙන බලපාපු කරුණු මොනවද තියෙන්නේ කියලා. ඒකේ පළවෙනි කාරණේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත්වීම. ඒ වගේම තමයි ජර්මනිය ඊළඟට බලයට පත් වෙච්ච දෙවන විලියම් අධිරාජ්‍යගේ ක්‍රියාකලාපය, අවිතරංගය, ඒ වගේම තමයි යුරෝපය ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කරන ප්‍රතිපත්තියත් මේකේ එක් හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පළවෙනි ලෝක යුද්ධයට බලපාපු ආසන්නතම හේතුව බවට පත් වෙන්නේ සරයාවෝ සිද්ධිය. මොකද ළමයි මේ සරයාවෝ සිද්ධිය කියලා කියන්නේ? සරයාවෝ සිද්ධිය කියන්නේ ඔස්ට්‍රියාවේ ඔටොන් හිමි කුමාරයා වන ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සහ එයාගේ බිරිඳ බොස්නියාවේ අගනුවර වෙන සරාජියෝ කියන ප්‍රදේශය තුල වෙඩි තබා ඝාතනය කිරීම. එතකොට මේ වෙඩි තැබීම සිදු කරලා තියෙන සර්බියානුවන් දෙදෙනෙකු කියලා ඔස්ට්‍රියාවට අනාවරණය වෙනවා. ඊට පස්සේ මොකද කරේ? ඔස්ට්‍රියාව තමන්ට සිදු වෙච්ච වන්දිය පියවන්න කියලා සර්බියාවට ප්‍රකාශ කරනවා. හැබැයි සර්බියාව මේගොල්ලෝ මේ වැරද්දක් කළා හෝ නොකරයි වැරද්ද පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ 1914 ජූලි 28 වෙනිදා ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඕක තමයි දරුවනේ පළවෙනි ලෝක සංග්‍රාමයට බලපාපු ආසන්නතම හේතුව. එතකොට මේ පළවෙනි ලෝක සංග්‍රාමයට ආසන්නත බලපෑම මේ සිද්ධියේදී ඔස්ට්‍රියාවේ මේ ක්‍රියාකලාපය අගය කරන නැත්නම් මේ ඔස්ට්‍රියාවට සහයෝගය දක්වනවා ජර්මනිය. ජර්මනිය කියනවා හරි ඕගොල්ලෝ කරපු දේ තමයි නිවැරදි ක්‍රියාමාර්ග. ඕගොල්ලෝ හරි ඒගොල්ලන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු එක. අපි ඔයාලට උදව් කරන්න. හැබැයි සර්බියාව තනි වුණා යුරෝපය තුල. සර්බියාව Tamanට පක්ෂපාතී නැත්නම් හිතවත් යාළුවෙක් හොයාගෙන යුරෝපය තුල ඇවිද්දා. එයාලට එක යාළුවෙක් හම්බුණා. ඒ තමයි රුසියාව. රුසියාවෙන් මේ සර්බියාව උදව් ඉල්ලුවා. රුසියාව කැමති වුණා සර්බියාවට උදව් දෙන්න. හැබැයි ජර්මනිය රුසියාවට ප්‍රකාශ කරනවා ඕගොල්ලෝ සර්බියාවට උදව් කරන්න එපා. හැබැයි මේ කියන දේ ඇහුවේ නෑ රුසියාව. ඒ හින්දා 1914 අගෝස්තු 1 වෙනිදා මේ ජර්මනිය රුසියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. එම තමයි රුසියාවේ මිත්‍ර රටක් බවට පත් වුණා ප්‍රංශය. රුසියාවට ජර්මනිය යුද්ධ ප්‍රකාශ කරපු ගමන් මේ රුසියාව සහ ප්‍රංශය අතර තිබුණු මිත්‍රත්වයත් ඒ වගේම තමයි ප්‍රංශය සහ ජර්මනිය අතර තිබ්බ සතුරුභාවයත් නිසා ප්‍රංශයත් රුසියාවට උදව් කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රංශයේ මිත්‍රයෙක් වෙලා හිටිය බ්‍රිතාන්‍යය. ඊට පස්සේ බ්‍රිතාන්‍යයත් මොකද වෙන්නේ? මේ පළවෙනි ලෝක යුද්ධයට අවතීර්ණ වෙනවා. හැබැයි ලෝකයේ තුල විශාල බලයක් දරාගෙන හිටපු අවියායුධ සහ ආර්ථික අතින් ඉහළ දියුණුවක් ලබාගෙන ඉන්න ඇමරිකාව තවම යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි එම ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වෙන්න ඒ හැටි කාලයක් ගත වුණේ නැහැ. හේතුව අවාසනාවන්ත විදිහට මේ ඇමරිකානෝ නෞකාවක් ජර්මන් සබ්මැරින් ප්‍රහාර අතින් විනාශයට පත් වෙනවා. මෙන්න මේක හේතු කරගෙන නැත්නම් මේ ලුසිටානියා නැවට ජර්මන් සබ්මැරින් ප්‍රහාර එල්ලවීමත් සමගම ඇමරිකාව යුද්ධයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඇමරිකාව යුද්ධයට ප්‍රවිෂ්ඨ වෙනවත් එක්කම මොකද්ද වෙන්නේ දරුවනේ? මේ පළවෙනි ලෝක සංග්‍රාමයේ ජය මිත්‍ර පිළට හිමි වෙනවා. මිත්‍ර පිළේ රටවල් වලට හමු වෙනවා. මිත්‍ර පිළේ රටවල් විදිහට අපි ගත්තේ ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව කියන රටවල් ටික. එතකොට අනිත් පැත්තේ මධ්‍ය බලවතුන්ගේ පිළේ ඉන්නවා ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය වගේ රටවල්. ඒ පැත්තෙන් බලය ක්‍රියාත්මක කරනවා, යුද්ධය ක්‍රියාත්මක කරනවා. ඒ වගේ ඇමරිකාව යුද්ධයට අවතීර්ණ වුණාට පස්සේ මේ මධ්‍ය බලවතුන්ගේ පිළේට ඉතාලිය ඉතා ඉක්මනින් තමන්ගේ පැත්ත මාරු කරලා මේ මිත්‍ර පිළට ඒගොල්ලෝගේ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම මේ ජර්මනිය නැත්තම් මේ පළවෙනි ලෝක යුද්ධයේදී ජර්මනිය ඇතුළු පිළ ඉතා ඉක්මනින් පරාජයට පත්වීම සිද්ධ වෙනවා. එතකොට දරුවනේ මේ පළවෙනි ලෝක යුද්ධයේ ප්‍රතිඵල විදිහට අපිට ගන්න පුළුවන් පළවෙනිම එක තමයි මේ මිත්‍ර පිළ ජයග්‍රහණය කරනවා මධ්‍ය බලවතුන්ව පරාජයටපත්
කරලා. ඒ වගේම තමයි මේ විශාල වශයෙන් අවියාවිද භාවිතා කරපු හින්දා ජීවිත හානි, දේපල හානි ඉතා විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි වර්සෙල්ස් ගිවිසුම. මේ වර්සෙල්ස් ගිවිසුම තුලින් මේ පළවෙනි ලෝක යුද්ධයේ චෝදිතය වැඩිකාරයා විදිහට පත් කරන්නේ ජර්මනිය. එතකොට මේ ජර්මනියට විශාල වශයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි පළවෙනි ලෝක යුද්ධය සමග රාජාණ්ඩුවාදයේ බිඳ වැටිලා ස්වාධීන රාජ්‍යයන් බිහි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පළවෙනි ලෝක යුද්ධයේ තවත් වැදගත් ප්‍රතිඵලයක් වුණා ජාතීන්ගේ සංගමය නිර්මාණය වීම. ජාතීන්ගේ සංගමය නිර්මාණය වුණේ නැවතවරක් මේ වගේ යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න. ඉතුලින් මේ ලෝක සාමය ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා කියලා මේ ලෝක බලවතුන් තීරණය කරා. ඔන්න ඔය විදිහට පළවෙනි ලෝක යුද්ධය අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. මම දෙවෙනි ලෝක යුද්ධය පිළිබඳව වීඩියෝවක් අනිවාර්යයෙන්ම ඉදිරි සතිය තුල ඔයගොල්ලන්ට ලබා දෙන්න කටයුතු කරන්නම්.